හලෝ යාළුවනේ අදත් සාදරයෙන් පිළිගන්නවා ලෝක විශ්ව YouTube channel එකට. අද අපි කතා කරන්නේ කොහොමද ලේසියෙන්ම සහ සරලව ඔයාලගේ YouTube channel එකට වෙන්න පුළුවන්, Facebook එකට වෙන්න පුළුවන්, TikTok channel එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් private class කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ඔයාට සල්ලි නොගෙවා වෙනත් තැනකට සල්ලි නොගෙවා ඔයා විසින්ම ඔයාට කැලෙන්ඩර් එකක් ඔයාගේ ලෝගෝ එකක් ඇඩ් කරගෙන ඔයාගේ පික්චර් එකක් ඇඩ් කරගෙන කොහොමද හදාගන්නේ කියලා අද මම කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයා යන්න Play Store එකට ගිහිල්ලා ෆොටෝ කැලෙන්ඩර් කියලා ගන්න. එතකොට ඔයාලට එනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තියෙන ඉන්ට්‍රස් එකක් තියෙන software එකක්. ඉතින් මේකට ඉන්ට්‍රස් වුණාට පස්සේ අපිට පෙන්නනවා gallery camera කියලා gallery දෙනවා. එතකොට ඔයාලට එනවා ඔයාලා gallery එක ඔයාලා මෙතනින් තෝරගන්න ඕනේ, choice කරගන්න ඕනේ ඔයාලා logo එක හරි photo එක හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන යටින්ම frames, effects, settings, text, rotation කියලා. ඉතින් මම frames ගිහිල්ලා මුලින්ම තෝරගන්නවා. ඔයාලට පෙන්නනවා මෙතන horse, child, ඊට පස්සේ එක විදිහේ ඒවා පෙන්නනවා. ඉතින් මම ඊට පස්සේ තෝරගන්නවා horse එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ලස්සන horses ලා ඉන්නවා. ඒවත් එක calendars තියෙනවා. child එකට ගියාට පස්සේ children's ලාගේ පස්සේ ඔයා හරියට ඉංග්‍රීසි වචන ටික කියවගෙන ඉන්න. ඊළඟ එකට ගියාට පස්සේ අපිට තියෙනවා වෙනමම ලස්සන natural විදිහට තියෙන effects එක. ඊට පස්සේ මේ අන්තිම එකට කියපුවාම ඔයාලට පෙන්නනවා තවත් ලස්සන විදිහට ඒ වුණාට මේක තියෙන්නේ අපිට අවශ්‍ය ඉංග්‍රීසි වලින් නෙමෙයි වෙනම Arabic language එකකින්. ඉතින් මේ language එකට අපිට convert වෙන්නවා නැත්නම් අපේ calendar එක edit කරගන්න වෙනවා. ඒ විදිහට මම horse එකට ගිහිල්ලා මෙන්න මේ background එක තෝරගන්න. ඒතකොට ඔයාලට වෙනවා මගේ logo එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2026 මෙතන තියෙන්නේ January, February, March, April, May, June, July, August, September, October, November, December. ඔයාලට පේනවා වෙනමම Arabic භාෂාවකින් තියෙන මේක අපිට edit කරන්න පුළුවන් ෆොටෝ එක විතරයි. මම මේක edit කරන්න බලනවා. the letters effect වලට යනවා. effect වලට ගියාම bright rotate එක B&W overlay creative ඉතින් එක ඒවා තියෙනවා. මම back වෙලා ගිහිල්ලා ටෙක්ස්ට් දෙනවා. ටෙක්ස්ට් දුන්නාට පස්සේ අපිට වෙනවා මෙතන ටෙක්ස්ට් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක එඩිට් කරගන්නවා. මම මෙතන ගහනවා මගේ channel එකේ නම. ලෝගෝ විශ්වය කියලා. ඊට පස්සේ මම මේක මට ඕන විදිහට රීසයිස් කරගන්නවා. පොඩි මිස්ටේක් වගේ මේක වෙනවා. මේක පොඩ්ඩක් ස්ලෝ. ඉතින් මම R ටයිප් කරනවා. ඉතින් මම මේක ලස්සන පාටක් සිලෙක්ට් කරගත්තට පස්සේ මේක මම මෙතනින් මෙහෙම දානවා.
පස්සේ ඔයාලට වෙන අපිට මේ ජනවාරි ෆෙබ්‍රුවාරි කියන එක වෙනස් කරන්න බෑ. කොහොමද වෙනස් කරන්න ඕන වෙනම ටෙක්ස්ට් එකක් දාලා වෙනස් කරන්න වෙන්නේ. මේක ඇප්ලයි දීලා නිකන් ඉන්නවා. ඊළඟට මට මේ පොඩි වෙනසක් කරන්න ඕන. මේකට ගිහිල්ලා ආය අන්ඩු කරලා ඉවරලා මේ ෆොටෝ එක ලස්සන. මම ටෙක්ස්ට් එකක් අරගෙන ටෙක්ස්ට් ආය අරගෙන ඉවරලා මම ආය මගේ ලෝග විශ්ය කියලා ගහගත්තට පස්සේ මම මේක රීසයිස් කරලා ඉවරලා ඊට මම මේකට ෆොන්ට් එකක් තෝර ගන්නවා. ෆොන්ට් එක විදිහට මම දානවා මෙන්න මේක. මේක දාලා ඉවරලා මම ලස්සන කලර් එකක් සිලෙක්ට් කරනවා. බ්ලැක් වගේ. ඊට පස්සේ බ්ලැක් සිලෙක්ට් කරගත්තට පස්සේ රීසයිස් කරලා ඉවරලා මම ආයෙ වෙන තැනකට රීප්ලේස් කරගත්තා. රිප්ලේස් කරගෙන ඉවරලා ඔයාලට පේනවා දැන් මේක ලස්සන. මම මේක ඇප්ලයි දීලා ඉවරලා සේව් කරගන්නවා. Do you want to save your photo කියලා අහනවා. මම yes දෙනවා. ඉතින් ඒතකොට ඔයාලට පේනවා මෙතන saved කියලා. ඊට පස්සේ gallery එකට ගිහින් බලනවා. ඊට පස්සේ gallery එකට ගිහිල්ලා gallery එකට ගිහපුවාම අපිට වෙනවා අපේ ෆොටෝ එක අපිට ඕන විදිහටම ලස්සනට සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තවත් මේ විදිහ ඇප්ස් ගැන ලෝගෝස් හදන විදිහ ගැන බලා ගන්න ඕන මාව දැන්මම මම කලින් කිව්වා වගේ මාව දැන්මම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ඔයාලා සමුගන්නවා මම විශ්වලෝකය. හලෝ යාළුවනේ අද සාදරයෙන් පිළිගන්නවා ලෝක විශ්ව YouTube channel එකට. අද අපි කතා කරන්නේ කොහොමද ලේසියෙන්ම සහ සරලව ඔයාලගේ YouTube channel එකට වෙන්න පුළුවන්, Facebook එකට වෙන්න පුළුවන්, TikTok channel එකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් private class කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ඔයාට සල්ලි නොගෙවා වෙනත් තැනකට සල්ලි නොගෙවා ඔයා විසින්ම ඔයාට කැලෙන්ඩර් එකක් ඔයාගේ ලෝගෝ එකක් ඇඩ් කරගෙන ඔයාගේ පික්චර් එකක් ඇඩ් කරගෙන කොහොමද හදාගන්නේ කියලා අද මම කියලා දෙන්නේ. ඉතින් මුලින්ම ඔයා යන්න Play Store එකට ගිහිල්ලා ෆොටෝ කැලෙන්ඩර් කියලා ගන්න. එතකොට ඔයාලට එනවා මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තියෙන ඉන්ට්‍රස් එකක් තියෙන software එකක්. ඉතින් මේකට ඉන්ට්‍රස් වුණාට පස්සේ අපිට පෙන්නනවා gallery camera කියලා gallery දෙනවා. එතකොට ඔයාලට එනවා ඔයාලා gallery එක ඔයාලා මෙතනින් තෝරගන්න ඕනේ, choice කරගන්න ඕනේ ඔයාලා logo එක හරි photo එක හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන යටින්ම frames, effects, settings, text, rotation කියලා. ඉතින් මම frames ගිහිල්ලා මුලින්ම තෝරගන්නවා. ඔයාලට පෙන්නනවා මෙතන horse, child ඊට පස්සේ එක විදිහේ ඒවා පෙන්නනවා. ඉතින් මම ඊට පස්සේ තෝරගන්නවා horse එක. horse එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා ලස්සන horses ලා ඉන්නවා. ඒවත් එක calendars තියෙනවා. child එකට ගියාට පස්සේ children's ලාගේ ඔයා හරියට ඉංග්‍රීසි වචන ටික කියවගෙන ඉන්න. ඊළඟ එකට ගියාට පස්සේ අපිට තියෙනවා වෙනමම ලස්සන natural විදිහට තියෙන effects එක. ඊට පස්සේ මේ අන්තිම එකට ගියපුවාම ඔයාලට පෙන්නනවා තවත් ලස්සන විදිහට ඒ වුණාට මේක තියෙන්නේ අපිට අවශ්‍ය ඉංග්‍රීසි වලින් නෙමෙයි වෙනම Arabic language එකකින්. ඉතින් මේ language එකට අපිට convert වෙනවා නැත්නම් අපේ
කැලෙන්ඩර් එක එඩිට් කරගන්න වෙනවා. ඒ විදිහට මම හෝස් එකට ගිහිල්ලා මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක තෝරගන්න. එතකොට ඔයාලට වෙනවා මගේ ලෝගෝ එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2026 මෙතන තියෙන්නේ ජනවාරි, ෆෙබ්‍රුවරි, මාර්ච්, ඒප්‍රිල්, මේ, ජූන්, ජුලයි, ඔගස්ට්, සෙප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔයාලට පේනවා වෙනමම අරබික් භාෂාවකින් තියෙන මේක අපිට එඩිට් කරන්න පුළුවන් ෆොටෝ එක විතරයි. මම මේක එඩිට් කරන්න බලනවා. ඉතින් letters ඉෆෙක්ට් වලට යනවා. ඉෆෙක්ට් වලට ගියහම bright rotate එක B&W overlay creative ඉතින් එක ඒවා තියෙනවා. මම බැක් වෙලා ගිහිල්ලා ටෙක්ස්ට් දෙනවා. ටෙක්ස්ට් දුන්නාට පස්සේ අපිට වෙනවා මෙතන ටෙක්ස්ට් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක එඩිට් කරගන්නවා. මම මෙතන ගහනවා මගේ channel එකේ නම. ලෝගෝ විශ්වය කියලා. ඊට පස්සේ මම මේක මට ඕන විදිහට රීසයිස් කරගන්නවා. පොඩි මිස්ටේක් වගේ මේක වෙනවා. මේක පොඩ්ඩක් ස්ලෝ. ඉතින් මම R ටයිප් කරනවා. ඉතින් මම මේක ලස්සන පාටක් සිලෙක්ට් කරගත්තට පස්සේ මේක මම මෙතනින් මෙහෙම දානවා. පස්සේ ඔයාලට වෙන අපිට මේ දැන් ජනවාරි ෆෙබ්‍රුවරි කියන එක වෙනස් කරන්න බෑ. කොහොමද වෙනස් කරන්න නම් වෙනම ටෙක්ස්ට් එකක් දාලා වෙනස් කරන්න වෙන්නේ. මේක ඇප්ලයි දීලා නිකන් ඉන්නවා. ඊළඟට මට මේ පොඩි වෙනසක් කරන්න ඕන. මේකට ගිහිල්ලා ආයෙ අන්ඩු කරලා ඉවරලා මේ ෆොටෝ එක ලස්සනයි. මම ටෙක්ස්ට් එකක් අරගෙන ටෙක්ස්ට් ආයෙ අරගෙන ඉවරලා මම ආයෙ මගේ ලෝගෝ විශ්වය කියලා ගහගත්තට පස්සේ මම මේක රීසයිස් කරලා ඉවරලා ඊට මම මේකට ෆොන්ට් එකක් තෝරගන්නවා. ෆොන්ට් එක විදිහට මම දානවා මෙන්න මේක. මේක දාලා ඉවරලා මම ලස්සන කලර් එකක් සිලෙක්ට් කරනවා. බ්ලැක් වගේ. ඊට පස්සේ බ්ලැක් සිලෙක්ට් කරගත්තට පස්සේ රීසයිස් කරලා ඉවරලා මම ආයෙ වෙන තැනකට රීප්ලේස් කරගත්තා. රිප්ලේස් කරගෙන ඉවරලා ඔයාලට පේනවා දැන් මේක ලස්සන. මම මේක ඇප්ලයි දීලා ඉවරලා සේව් කරගන්නවා. Do you want to save your photo කියලා අහනවා. මම yes දෙනවා. ඉතින් ඒතකොට ඔයාලට පේනවා මෙතන saved කියලා. ඊට පස්සේ gallery එකට ගිහින් බලනවා. ඊට පස්සේ gallery එකට ගිහිල්ලා
ගැලරි එකට ගියපුවාම අපිට පෙනෙනවා අපේ ෆොටෝ එක අපිට ඕන විදිහටම ලස්සනට සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට තවත් මේ විදිහ ඇප්ස් ගැන ලෝගෝස් හදන විදිහ ගැන බලා ගන්න ඕන මාව දැන්මම මං කලින් කිව්වා වගේ මාව දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට මම ඔයාලගෙන් ඔයාලා සමු ගන්නවා මම විශ්වලෝකයේ